Hello everyone, welcome my YouTube channel Hub English Academy. ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් එනවා අලුත් පාඩමක්. ඒ තමයි demonstratives. ඔයාලා දැනටම දන්න පාඩමක්. හැබැයි ඒවට කියන්නේ demonstratives කියලා සමහරක් විට දන්නේ නැති වෙන්න පුළුවන්. හරි, වැඩි කතා නැතුව අපි බලමු අද පාඩම මොකක්ද කියලා. demonstratives අපිට කොටස් 4කට බෙදා ගන්න පුළුවන්. ඒ කොටස් 4 තමයි this, these, that, those. This and that මේ demonstratives දෙකට අපි use කරන්නේ singular දේවල්. ඒත් එක්කම these සහ those කියන demonstratives දෙකට use කරන අපි plural දේවල්. ඒත් එක්කම this සහ these අපි near things ළඟ තියෙන දේවල් identify කරගන්න තමයි use කරන්නේ. that සහ those කියන demonstratives දෙක අපි use කරනවා far from you. ඔයාලට වඩා ටිකක් දුරින් තියෙන දේවල් identify කරගන්න. ඒත් එක්කම මතක තියාගන්න this කියන එක අපි singular. ඒ කියන්නේ එක දෙයක්. one thing තමයි represent කරන්නේ. ඒත් එක්කම near. ඒ කියන්නේ අපි ළඟ තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට this is my pen. එතකොට මේ බලන්න මේක මගේ ළඟ තියෙන pen. ඒකින්ද this is my pen කියලා කියනවා. This කියන එක ඒත් near ළඟ තියෙන දෙයක්. හැබැයි එක දෙයක් නෙමෙයි. නේද? many things තමයි අපි represent කරන්නේ. උදාහරණයක් විදිහට these are pens. ඒ කියන්නේ එකට වඩා ප්‍රමාණයක් pen තියනවා නම් අපි these කියලා පාවිච්චි කරනවා. that far from you ඔයාට වඩා දුරින් තියෙන්නේ. but it is represent singular thing. ඒ කියන්නේ one thing එක දෙයක් represent කරනවා. උදාහරණයක් විදිහට that was a tweeter. අයි තියන්නේ මේසයක් කියලා අපිට කියන්න පුළුවන්. those කියන එක far from you ඔයාට වඩා දුරින් තියෙන්නේ. හැබැයි many things represent අපි එකකින් ගොඩක් දේවල් represent කරනවා. those were tables. අර තියෙන්නේ මේස කියලා කියනවා. okay, got it? this එක අපි use කරනවා is සහ was. these එක අපි use කරනවා are සහ were. that එකත් අපි use කරන්නේ this එක වගේම තමයි is was. those එක these වගේම තමයි අපි use කරනවා are සහ were. සිම්පල් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාලා මාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.